සහබන්ධන තිබුණු රටක් මේක කොයි දෙයකටත් නැකත් කලා වැඩ අල්ලපු සේක අවසරයි දළදා ආරුවන්ට ජයශ්‍රීමා පෝතියට වැඩයින්ට අණවින කොඩවින සහබන්ධන තිබුණු රටක් මේක කොයි දෙයකටත් නැකත් කලා වැඩ අල්ලපු සේක ගල්ගාපු මිනිසුන්ගේ කතාව. Omit bang. Mari. Uba kau ni ane? Ayo buan mang kadeta going ini kamu. Kadeta? Oh ayo buan. Mari. Alah mata mata mau sekai ya. Mau nak ni? Ye? Ah? Mama ki kami sih ayo buan deh. Kami sih? Bala. Kabel tahu. Kau orang yang ikut pendek. Bukan lah, kau tidak? Ni ayo buan. Polisi ya kau? Aku ende pak paral kan? Lupi. Bala. ඉතා නැති මේ කලාට මම බය වුණා කියලා. මම දන්නේ නැහැ මගේ හැටි. දෙන්නම එක තැන ඉඳලා ගල් කරන්නම්කෝ. හමිස කෑල්ලක් කොට උක්කේ ගහගෙන යන්න බෑනේ අකෝ. මේ රටේ. තුවාල නෑ මං සයිකලේ අරගන්නද ලොකු දෙයක් පුළුවන්ද ඕකේ ඉක්මනට බැඳ ගන්න කවුරු හරි දකි ඔයාගේ නම මොකද්ද අනේ මං කරන්නකෝ හරි දැන් ඉවරයි කොයිද ඉතින් ඔය යන්නේ නම කියලා යන්නද නමද ඕලු හොඳට බඩුවේ පුරන්න පුළුවන් දවසක්. උඹ කොහමද එහෙම කියන්නේ? පහල පිල්ලයි මල ගැල්ලු බං. ඔබ
දන්නවනේ මලකයක් කියපුවාම ඒකත් එහෙමද? එහෙනම් බලාපංකෝ එළිය පහළිය ඔළුව දාලා කවුරු හරි ඉන්නවද කියලා. කොහොම හිටපන්කෝ. ඉන්නවා කවුද මේ දුහාටද ගාටන්නේ? ගාටන්නේ නෑ. හැබැයි අපි දිහා බලාගෙන නම් ඉන්නවා. කවුද කියලාපංකෝ. කළු මාමගේ කළු ගොනා. මට ඉතින් හොඳ හරුප මතක් වෙන්න ඔය වෙලාවට. ගොනා වත්ත පහල පැලනකම් උඹ හිටපන්. අහකට. මං කිව්වා කියලා හිතාගනි. බොල එක ගොනෙක් නෙමෙයි ගොන් දෙන්නෙක්ම ඉන්නේ. කොහෙද අනිකා? අනිකා තමයි තෝ. යම බෝල යම. අයියන්ඩි වරයි අද්ද බොලේ බර කොට හැමදාම බරේ මෙහෙ වර යන්න අයියන්ඩි මොනයි තව වරක බොලෝ ගෑන් 250ක්වත් බර නැති දැලේ මොනවද බොල බර මෙහෙ වර යන්න මේ අයියන්ඩි අයයි දී පියවක මෙහාට වර යන්න මලයන්ඩි අයියෝ තෝ හැමදාම බැද්දට දුවනවා වර දුනංගුනේ මෙහෙට වර තෝ ගෑන්නු ගා හිටපිය හම්බේ තෝ ඊ වාපි කෑවුවම නේද කෑවේ බෝල බලකො ගඳ දැක්කි මෙයට වර මේක ගම් මලයන්ඩි වට පිට හොදි තියෙන වරින් බොල රකට අවුම කම්මුතුයි තෝත් කට වහගෙන යම
බබ් මහත්තයා දැන් මම සුද්ධ කරන්න ඕනද? මගෙන් කුණු හරප අහන්න නැතුව වැඩේ කරපන්. මං හිතුවා ගේ පයින් මාපව වෙයි කියලා. නෑ කපු මහත්තයා. නෑ නෙමෙයි. උඹ අහපු කාරණේ මම දන්නවා. මේවා මෙහෙම කතා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. කොහොමද ඒක දාපු අනිකා? එයා මේ අදිස්සි ගමනක් ගියා. එයා තමයි කිව්වේ කපු මහත්තයා හම්බෙලා මේ ගැන චුට්ටක් කතා කරගෙන ඉන්න කියලා. ධර්ම මේවා ලේසි පහසු වැඩ නෙමෙයි. තේරුණාද? මේවා භයානක වැඩ. පොඩ්ඩ ගැස්සුනොත් අපි ඔක්කොම සුනේසුන්. ඒ හින්දා උඹ දැන් ගිහිල්ලා ලබන කෙම්මුරද දැනෙක් කෙම්වරේ එදාට මහා බලගතු දුනකට දැහැන්ගත වෙන දැනගණ්ඩ තියෙන දෙයක් එදාට අප එදාට අලගිය උලගිය සේරෝම දේවල් ටික මට දැනගණ්ඩ තේරුණාද? එහෙමයි මයි දෙයියෝ. එහෙනම් මං ගිහින් එන්නම් දෙයියෝ. ඈනියන්ගෙම පිට. මොකද බල වටේ ඉන්නේ? මොකද නම් කියන්න දන්නේ මල යන්නේ. මේ ගොම්මම් වෙලාවේ මන්ද කොයිද? දුවපිය බල දුවපිය. ඇයි මේ? මොකද? කරදර කරලා නිමල් උඹට මොකද කරේ? ඈ පුතේ නිමල් මොකද කරේ? මදනියා ගහලා මල හරියන්නේ උනට වැඩි. කවුද ගොල්ලෝ මේ වෙලාවේ අදනම් මේ තියාගන්න වෙන්නේ දෙපංකෝ
පාර. අප්පා මම මේ හින භාවනාවක හිටියේ. එහෙමද? මං හිතේ ගුණපාට නිින්ද ගිහිල්ලා කියලා. අපේ නෑ. මම නිදිලා කවුද පන්සල බලාගන්නේ? කෝ ලොකු හාමුදුරුවෝ ඉන්නවද? ගුණපාල සායකද කතා කරන්නේ. අපේ ආමුදුරුවනේ. මේ ධනබල මුදලාලි ඇවිල්ලා ඔබ වහන්සේව බෑ දකින්න. එහෙමද? ඈති ගන්න ගියාපම් මං එන්නම්. එමයි ආමුදුරුවෝ. අපේ හාමුදුරනේ මම මේ වෙලාවේ ආපික කරදරයක්ද මන්දා? මොන කරදරද කියමු බලන්න ආපු කාරණාව. ගුණපාල ලොකු ආමුදුරුවනේ. අපේ හාමුදුරනේ මගේ කෙල්ල දැන් දවස් 3-4ක් බෑ හීනෙන් බයිලා කේ ගහනවා. මම මේ කෙල්ලගේ විලාවත් බලාගන්නද කියලා. එහෙමද? කොයිදන් කෙල්ලගේ වේලපත්තේ ගෙනාවද? එහෙමයි හාමුදුරුවනේ. මෙන්න ගුණපාල. පියාගන්න නැතුවම ඉන්නම බෑ වාගේනේ. නෑ මේ අපේ ආමුදුරනේ. නෑ නෙමෙයි. ජනපහල උන්නේ හැර සප්පායම් වෙන්න. අහත දික්කත් සූදානම් කරලා දීපන්. ආයේ දැන් කහට මක්කටයි. උන්නේ රැට කාලා එමයි ඇවිත් ඉන්න වැත්තේ. ආමුදුරනේ. හැබැයි හාමුදුරනේ මන් රැට කාපු ගමන් තමයි ආවේ. මං කිව්වේ ආමුදුරනේ. පට්ට ගුණපාල. ජනපාල උන්නේ රාත්‍රියක පේනවා අඩුයි දැම්මට. එක දවල් කාලේ මම මේක පරික්ෂා කොට බලලා හවස කියන්න. ගියා අයියෝ ලොකු මේක. පේනවා නේද? දවල් කාලේ කූඩෙන් අල්ලපුවා හීනෝ. කය පන්සලේ හිත වැවේ අනිච්චේ. අද අපේ සමාජයේ උගත් දෙනා ඔහොම තමයි. ඒක හැබැයි. එහෙනම් මං ගොහින් එන්නම් හාමුදුරුවනේ. දරුවන් සරණයි. සතාසීපාව ඇති වර්ෂමෙන් ගිහින් වරේ. සිංගා හඳට ගල් ගහපු මිනිසුන්ගේ කතාව.